ආයුබෝවන් කියලා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. පාට කුරුල්ලෝ කතාවේ ඉදිරි කොටසකදී කිසිම මනුස්සකමක් නැති නුරාන් කෙවින් සහ නිම්නාවි අතාල්ලගෙන කතා කරගෙන ඉන්න වීඩියෝ එකක් නිම්නාවිගේ තාත්තාට යවනවා. වීඩියෝ එක දැකපු ගමන්ම නිම්නාවිගේ තාත්තාට ගොඩක් කේන්ති ගියා. එයා එවලේම කෙවින්ගේ ඔෆිස් එකට ගිහිල්ලා කෙවින්ගේ තාත්තා ෆොන්සේකාගේ ඉස්සරහා කෙවින්ට කන පැලෙන්නට ගහනවා. මෙන්න මේ වෙලාවේදී තමයි අපි කවුරුත් හීනෙන්වත් නොහිතපු විදිහේ දෙයක් සිද්ධ වෙන්නේ. වීඩියෝ එකට යන්නට කලින් තාම මේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ subscribe කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබපතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. නිම්නාවිගේ තාත්තා කෙවින්ට ගහපු ගමන්ම කෙවින් සහ කෙවින්ගේ තාත්තා ෆොන්සේකා පුදුම වුණා. එයාලාට හිතා ගන්නට බැරි වුණා ඇයි නිම්නාවිගේ තාත්තා ගැහුවේ කියලා. මෙන්න මේ වෙලාවේදී නිම්නාවිගේ තාත්තා කෙවින්ගේ තාත්තා ෆොන්සේකාට නුරාන් එවපු වීඩියෝ එක පෙන්නනවා. නිම්නාවිගේ තාත්තා කෙවින්ගේ ඉස්සරහා කෙවින්ගේ තාත්තා ෆොන්සේකාට කියනවා මේක බලන්න. ඔයාගේ ඔෆිස් එකේ වැඩ කරන ඩ්‍රයිවර් මංජිත තමයි මේ. නිම්නාවිගේ තාත්තා මෙහෙම කියපු ගමන්ම ෆොන්සේකාට හිතා ගන්නට බැරි වුණා. එයා කියනවා මේ ඉන්නේ මංජිත නෙමෙයි. මේ ඉන්නේ මගේ පුතා කෙවින්. ෆොන්සේකා මෙහෙම කියපු ගමන්ම නිම්නාවිගේ තාත්තා පුදුම වෙලා එයා ෆොන්සේකාට කියනවා මේ මිනිස්සයා මෙච්චර කාලයක් තිස්සේ අපිට කියලා තිබුණේ එයාගේ නම මංජිත. එයා මේ ඔෆිස් එකේ වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක් කියලා. නිම්නාවිගේ තාත්තා මෙහෙම කියපු ගමන්ම කෙවින්ගේ තාත්තා ෆොන්සේකාට ගොඩක් කේන්ති ගිහිල්ලා එයා කෙවින්ට කන පැලෙන්නට ගහනවා. කෙවින්ගේ තාත්තා කෙවින්ට ගහපු ගමන්ම කෙවින්ට තේරුණා එයා මෙච්චර කාලයක් තිස්සේ කරපු බොරුව හැමෝම දැනගත්තා කියලා. කෙවින් අඬ එයාගේ තාත්තා ෆොන්සේකාගෙන් සහ නිම්නාවිගේ තාත්තාගෙන් සමාව ඉල්ලනවා. හැබැයි ෆොන්සේකා සමාව දෙන්නේ නැහැ. එයා කියනවා අදින් පස්සේ මං උඹව ගෙදරටවත් ගන්නෙ නැහැ. ඒ නිසා අමතක වෙලා හරි ගෙදරට නම් එන්න එපා. කෙවින්ගේ තාත්තා ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ට කියනවා කෙවින්ව අල්ලගෙන ගිහින් ඔෆිස් එකෙන් එළියට දාන්න කියලා. හොඳයි. මං දැන් කියපු දේ සමහර වෙලාවට කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්නට පුළුවන්. පාට කුරුල්ලෝ කතා බලන රසිකයෙක් විදියට නුරාන් කෙවින් සහ නිම්නාවි අත අල්ලගෙන කතා කරගෙන ඉන්න වීඩියෝ එකක් නිම්නාවිගේ තාතාට එවපු නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. ඉතින් කිසිම මනුස්සකමක් නැති නුරාන් ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම තාම මේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ subscribe කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබපතනවා. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.